Music differs from, say, travel. When you travel, you are trying to get somewhere. And of course, we, because being a very compulsive and purposive culture, are busy getting... එක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ඔය වැහි මන්දාරමට කඳුකරයට මීදුමට ආස කරන මිනිස්සු ජීවිතේ වෙන ඊස්තටික් එකක් අත්විඳින මේ වැහි මන්දාරම කඳුකරේ is merely energy condensed to a slow vibration. ඉතින් හැමෝටම සුබ හවසක්. අපි අද නුවරඑළියට යන ගමන් ඉන්නේ. දැන් වෙලාව හවස 4ත් පහ වෙලා. අපි මෙතනින් නැවතුවා. මෙතනින් පේන කොත්මලි ජලාශයයි, එතන කොත්මලි මහසයයි. මෙතන ඉතින් ඉඳලා තව පොඩ්ඩක් දුරක් යන්න නුවරඑළියට. අපි යන්නේ මේ කට්ටිය තමයි. අද යන්නේ අයියා යනවා මල්මි මගේ නංගි ඉතින් යනවා යන්නේ එහෙනම් ඉතින් ඉස්සරහදී හම්බෙමු වෙලාව හරියටම 5:20යි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රම්බොඩ දියඇල්ල ගාවට. සද්දින් දැහෙනවද දන්නේ නැහැ. දැන් අපි යන්න හදන්නේ රම්බොඩ දියඇල්ලේ උඩට. යා රම්බොඩ දියඇල්ලට යනවා නම් මෙතනින් පාරක් දෙන උඩට ඒක දිගේ ගිහිල්ලා උඩ රම්බොඩ තියෙන දියඇල්ල උස දියඇල්ල ගාවට යන්න පුළුවන්. අපි නැහැ මෙතන. මෙතන නාන්න පුළුවන්. දැන් බෑ නේ නාන්න දෙන්නේ. ඉතින්
මේ වගේ උණ ගස් තියෙන පැත්තකින් තමයි එන්න ඕනේ. වෙලාව දැන් 5:00යි කරුල වැටිගෙන එන්නේ. අපි දැන් යනවා රම්බොඩ දියැල්ලේ උඩින් බලන්න. ඔන්න එහෙනම් ආව අපි රම්බොඩ දියැල්ල ගාවටම. වෙලාව හරියටම 5:45යි. බලමු එහෙනම් පල්ලෙහාට ගිහලා කරුලෙට එන්න ගන්නේ ආපහු යන්නත් ඕනේ. දැන් 6:00යි. අපි දැන් රම්බොඩ දියැල්ල බලලා නෝරියට යන්න තමයි හදන්නේ. නැතිනම් නෝරියට ගිහලා හම්බෙමු. ඔයාගේ මෙන්න දේශනා. අපි වෙවුනරද? මේ බලන්න දෙන්න. ඩීසල් එක ගන්නවා මේ කියන්නේ අද ක්ලෝස් කරලා ඊට පස්සේ ඉඳලා වැඩ මේක හොඳයි. දැන් කොහෙද ඉන්නේ? නෝරෙලි. මේ මං වට එවුවා මේ අපිට හම්බුණා ඔයාගේ යාළුවෙක්. මංගට මේ WhatsApp එකේ දැම්මා බලන්න. වෙලාව හරියටම 9:35යි. අපි දැන් ඉන්නේ නුවර එළි. අපි ආවා රැට කෑම ගන්න. බලමු ඊට පස්සේ එතනින් කාලා අපි යනවා පට්ටිපොළ පැත්තට. දැන් ඉස්සරහදී හම්බුනේ. आगे तीन आने जैसे यार वाइल्ड लाइफ कर तो हर दिन अबेल फार्म में किसी कहते हैं अरे गो ना अरे अरे आगे अरे तेरा वेइන්නේ දෙක අපි දිහා බලන් ඉන්නේ ඔය වීඩියෝ එකෙන් පෙන්නන්න නෑ ඔව් ගහන්න ටොච් අන්න කෙලේ තුරින් ගා උන් ඇස් දෙකෙන් පේනවනේ හොඳට අර ඈතින් දැන් ලයිට් එක දාලා
අම්මගේ වැඩනේ. ඔව්. කෝච්චි. අම්මට සිරි. ඉව දැන්නද ඇති එතුනා හැමෝටම ගුඩ් මෝනිින්. අපි රෑාව පට්ටිපොලට පට්ටිපොල ඉන්න හොටෙල් එක තම හිටි එතන ලස්සන වීව ගත්තිෙන වෙලා උදේ හරිටම 6යිද අපි අන්ඩ හදන්නේ හෝඩන් පලේස් පැත්තට දැන් උදේම 6ට විතර එතම අපිට කබාන එක නුවලින් කිලෝමීටර් 18ක් විතර තියෙන ඉඳ අපි මෙතෙන්ට ආවා. ඉතින් පේන නයිට් මේල් එක යනවා පට්ටිපොළ පැත්තට. එහෙනම් දැන් ලෑස්ති වෙලා අපි ඕන් ප්‍රයිස් වලට යන ගමන් හම්බ වෙමු. අර යන්නේ වෙලා හරියටම 7:45යි. අපි දැන් හෝන් ප්ලේස් පැත්තට යන්න හදන්නේ. මේක තමයි අපි ඇවිල්ලා හිටපු හොටෙල් එක. ෂැඩෝ මාක්ස් බංගලෝ පට්ටිපොළ. මේක තියෙනවා ලොකු කබානස් ඒ වගේ ලොකු හොටෙල් එකක් තියෙනවා. එහෙනම් ඉතින් අපි හෝන් ප්ලේස් වලට ගිහලා හම්බෙන්න. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ මීදී අහසේ සරා සංසාරයේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිඹින්නම් නැතිවූ ආදරේ ගිලන් වෙලා සඳත් මෙදා හොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු ගිලන් වෙලා සඳත් මෙදා සොයන්න බලන්න කවුරුත් නෑ තුරුල් වෙලා ලවන්තෙමු මගේ කුමරු වෙලාව හරියටම උදේ 8:00යි. අපි ආවා පට්ටිපොළ එන්ට්‍රන්ස් එකට උදේම සෙනගත් ටිකක් ඉන්නවා නෙළුම් මල් බලන්න ඇවිල්ලා. අපි දැන් යන්න යන්නේ නම් මුලින්ම තොටුපොළ කන්ද යන්න හිතන් ඉන්නේ. එතනට ගිහිල්ලා යන්න ඉන්නේ බේකසැල්ල පැත්තට. එහෙනම් ඉස්සරහට යන ගමන් හම්බෙමු. අපි ටිකට් ගත්තා මෙතනින් ටිකට් වලට ගියා 1350 ගානක් තමයි උනේ 4 දිනකට වාහනයකුත්. එහෙනම් යන ගමන් හම්බෙමු.
හරියට මුදේ 9යි. අද ඉතින් සෙනසුරාදා දවස් ඉඳ සෙනග ටිකක් ඉන්නවා. අපි එල්ලෙන්නේ හෝටන් කැන්ලට. අපිට හොටෙල් එකෙන් හදලා දුන්නා උදේ බ්‍රෙක්ෆාස්ට් එක. අපි අරන් ආවා හෝටන් කැන්ලට. මේක කාලා අපි යනවා බේකර්ස්ටැල්ල ලෝකාන්තේ පැත්තට. අද නම් අවුව ටිකක් තියෙනවා. බලමු හවස් වෙද්දී සමහරට වහින්න පුළුවන්. හොලි මන්න කැන්ඩ ඔන්න වට ඔන්න වෙලා හරියටම 9:40 අපි දැන් ට්‍රේල් එක පටන් ගන්න තමයි යන්නේ. වෙලාව නම් 10:20යි. අපි දැන් තාම යන ගමන් ඉන්නේ අර පැත්තට ලෝකාන්ත පැත්තට. සෙනග නම් අද ටිකක් ඉන්නවා. ඒ වුණාට ඉතින් ලොකු සෙනගකුත් නැහැ. පොඩි රසකුත් ළඟයි. බලමු මොනොත් ගිහිල්ලා තා ඉස්සරහට. මේ දවස්වල සෙනගත් එක්ක හෝටන් තැන්නේ ගොඩක් ගෝන්නු කොටි එහෙම වැඩි දකින්න නැති කතාවක් කිව්වා. ඒ වුණාට බලමු ඉතින් ගෝනෙක් හරි ඉඳීද කියලා.
මෙතනින් පාර දෙකට බෙදෙනවා. මේ පැත්තෙන් තමයි ළඟ පැත්ත තියෙන්නේ ලෝකාන්තයට මේ බේකස්සැල්ල පැත්තට. පින්දා ළඟ පාරින් මේ පැත්තට යනවා. වැටේ පඩි තියෙන්නේ. මෙහෙම මේක දැම්මම චූට්. දැන් චිමිනි ෆෝල්ස් එකත් පහු කරගෙන ඉස්සරහට යනවා. හොට් ප්ලේස් දැන් මාර්ම ලස්සනයි මිදුමින් ඇහිලා. එලා දැන් 11:00 තමයි. මේ හරිය දිගටම නිලුම තියෙනවා. එකත් බලාගෙන තමයි යනවා බේකස්සැල්ල පැත්තට. වයි කපුනේ. ලස්සන ගොඩක් තියෙනවා. වැටි. මම අල්ලගෙන දාගන්න. දැන් මම ඇතුලට දැම්මා. නෑ මෙයාගේ මේකේ හම් වෙන්නේ නැහැ. ඉතින් මම ෆෝන් එකෙන් දාගන්න. අනන්තයට යන්නට ගමනක් සිත දරන් සුළඟක් දිගේ පාවෙන්නට මාවතක් සදමින් වෙනමං සොයා ඉකිලී කිය පස්වනක් සියෝතුන් එකරෑනට එක්මුණා එකම සීන සොයන් සිතිජ අපි ආව පාරෙ තිබුණා එය පසු කර ආව පාරෙ ඇදුනා අඳුරක මං මුදාවී තව මාවතක් සෙව්වා සිහිනයා කරන් අපි අනන්තයම දුටුවා සිතිජ පහු කරන් සිතිජ
දුටුවා වලාකුළු පාරතිගේ කිම්නිවන්න නෑයිඩක් තව යායුතුයි මග නෑනිමක් සැනසුම දෙන මාවතේ මං කෙලවරක් හොයලා අපි ආවේ නවතින්නට නම් නෑ අපි නවතිනු නෑ සිතිජය සිතිජය බහු කර සිතිජය වෙලාව දැන් එකටත් ළඟයි. අපි ලොකු ඇස්සකට අහු වෙලා ඉන්නේ හෝටල් ටැන් මැද්දේ. මෙහාට තදටම වහිනවා. GoPro එකේ බැටරි ඉවර වෙන්නත් ළඟයි. දැන් අපි ලෝකාන්තයට ලං කරලා ඉන්නේ. මේ පැත්තම ඉතින් මීදුනේ ඇස්සනේ අඩුවක් නැහැ. ඉතින් එහෙම මයන් දිගටම ලෝකාන්ත පැත්තට සෙනගත් ගොඩක් යනවා. ඉතින් ඇස්ස කියලා නෑ. මොකද හිතෙන්නේ මේ මෙයත් යනවා ඇස්සේ මෙතෙන් වෙන්න තුයි. නෑ ඉතින් අපි ඉස්සරහට ගිහලා හම්බෙමු. දැන් අපි ලෝකාන්තරයට ගිහිල්ලා ආවෝ යනවා ඕන් ප්ලේස් වලට ආපු එන්ට්‍රන්ස් එක පැත්තට බේගස්සල්ලත් බැලුවා ලොකු ඇස්සකට අහු වුණා. ඒකින්ද ඉතින් ෆොටෝස් උත් නෑ වීඩියෝස් උත් ගන්න බැරි වුණා එච්චරට. ඒ වුණාට ඉතින් ලෝකාන්තේ බලලා දැන් ආය යනවා. දැන් නම් ඇස්ස හොඳටම පායලා තියෙනවා. දැන් ඉතින් අපි ගිහිල්ලා හම්බෙන්න. වෙලාව දැන් 3:00යි. අපි ෆෝන් තැන්නෙන් එළියට එන ගමන් ඉන්නේ. මේ පැත්ත ලස්සනට මීදුමින් එහලද. විනාඩි 10කින් විතර අපි ආ එන්ට්‍රන්ස් එක පැත්තට යනවා. එහෙනම් ඉතින් මෙතනින් vlog එක ඉවර කරනවා. ඔයාලා channel එක subscribe කරන්න. ඒත් මේ වගේ ගමනකදී හම්බෙමු. Bye. 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 වැහි මන්දාරමට කඳුකරයට මීදුමට ආස කරන මිනිස්සු ජීවිතේ වෙන ඊස්තටික් එකක් අත්විඳින. මේ වැහි මන්දාරම කඳුකරය මීදුම කියලා කියන්නේ ජීවිතේ තියෙන මායාමය සුන්දරත්වය. එහෙම නැත්නම් තේරුම් කරන්න බැරි, තේරුම් ගන්න බැරි গুপ্ত සුන්දරත්වය. හැමෝටම ඒකට ආදරය කරන්න ආස කරන්න බෑ. හැබැයි ඒකට ආදරය කරන්න පුළුවන් මිනිස්සු ජීවිතයේ තියෙන වෙන සෞන්දර්ය කලාපයක් විවෘත කරගන්න. මම හිතනවා එහෙම මිනිස්සු හරි කලාත්මකයි කියලා. ඒ වගේ මෙහෙම මිනිස්සුන්ට ජීවිතයේ තියෙන গুপ্ত සුන්දරත්වය අත්විඳින්න පුළුවන්.